හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න අද මම බිරියානි එකක් හැදුවා. ඉතින් මට හිතුණා මම හදන්නේ කොහොමද කියලා ඔයාලටත් පෙන්නන්න. එහෙනම් අපි බලමු මම කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් මම අද බිරියානි එක හදන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඒකට මම සාමාන්‍ය ප්‍රමාණයේ චිකන් පීසස් 4ක් අරන් තියනවා. දැන් මම ඒකට මිරිස් කුඩු 3-5 කුඩු කහ කුඩු චුට්ටකුත් එකතු කරගන්නවා. ඊට අමතරව ඉතින් ලුණු කුඩු සහ බිරියානි මසාලා එකතු කරගන්නවා. ඉතින් මේකට බිරියානි මසාලා එක නම් අත්‍යවශ්‍යයි. ඉතින් මම ඒකට මෙන්න මේක පාවිච්චි කරන්නේ. මම ගත්ත පැකට් එකේ මෙන්න මේ වගේ බිරියානි එකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් පොඩි පැකට් එකක් තිබුණා. මම ඒක මේ වෙලාවේ යූස් කරන්නේ නැහැ. ඉතින් මම මේ බිරියානි මසාලා එකෙන් මේස හැඳි 2ක් වගේ මේකට එකතු කරගන්නවා. දැන් අර තිබුණ පොඩි පැකට් එක මම ඒක දැන් යූස් කරන්නේ නැහැ. ඒක පස්සේ වෙලාවක ආයෙ ඔරිජිනල් විදිහට බිරියානි එකක් හදනකොට ගන්න මම අරන් තියෙනවා. ඉතින් දැන් මම මේක හදන්නේ ඔරිජිනල් විදිහට නෙවෙයි. ඒ වුණාට මේක හරිම රසයි. ඊට අමතරව මම මේකට කර්ඩ් එකතු කරගන්නවා. ඒත් මේස හැඳි 2ක් වගේ තමයි එකතු කරගන්නේ. දැන් ඉතින් මේ එනසල් කුරුඳු කරාමු නැටි කීපයකුත් එකතු කරගත්තා. දැන් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. දැන් මම කියවනේ මේක ඔරිජිනල් රෙසිපි එක නෙවෙයි කියලා. ඉතින් මම කොහොමද නියම විදිහට බිරියානි එකක් හදන්න කියලා ඉක්මනටම වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිට බිරියානි එකක් කන්න ආස හිතෙන වෙලාවට ඉක්මනින් සිම්පල් විදිහට බොහොම රසවත්ව මේ විදිහට හදාගන්න පුළුවන්. දැන් මම මේක පැත්තකින් අරන් තියලා අපේ බිරියානි එකට අවශ්‍ය ලූණු සුදු ලූණු ඒ ටික ලෑස්ති කරගන්නවා. මේ රයිස් කුකර් එකේ ඉතින් මම රයිස් කුකර් එක ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 2ක් වගේ එකතු කරලා දැන් අර කපාගත්ත ලූණු වලින් ටිකක් බෙද ගන්න යන්නේ. ඒක රන්වන් පාට වෙනකම් බැදින්න ඕනේ. ඉතින් අපේ බිරියානි එක ලස්සන වෙන්න, ඒ වගේම රස වෙන්න උඩින් දාගන්න තමයි මම මේ ලූණු එක බෙදගන්නේ. ඒ විදිහට බෙදගෙන මම ඒක අයින් කරගෙන ඒකටම රට කජු ඇට ටිකකුත් දාලා බෙද ගන්නවා. මේ දේවල් එකතු කරගත්තාම අපි හදන බිරියානි එක හරිම රසයි. ඒ වගේම අපිට මේකෙන් ලස්සනකුත් ගන්න පුළුවන්. අපි කෑමක් හදනකොට ඒකේ රස විතරක් තිබිලා හරියන්නේ නැහනේ. රස වගේම වර්ණය, වයනය, ගන්ධය ඒ වගේ දේවලුත් අපි බලන්න ඕන. ඉතින් එතකොට තමයි අපේ කෑම එක අංග සම්පූර්ණව හැදෙන්නේ. ඉතින් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න ඕන. ඕනම දෙයක් හදද්දී එහෙමයි. හරි. දැන් මම කජු ටිකක් බෙදගෙන අයින් කරගන්නවා. ඒ අතරතුර චූටි මතක් කිරීමකුත් කරනවා. ඉතින් මම මෙහෙම කියනකොටම ඔයාලා දන්නවා මේ මොකද්ද කියන්න හදන්නේ කියලා. ඔව් ඒක තමයි. මගේ වීඩියෝ හොඳ නම් මම සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. හරි. ඔන්න ඉතින් දැන් මම ආපහු තෙල් මේස හැන්දක් දාගෙන මෙන්න මේ දේවල් ටික ටෙම්පරාදු කරගන්නවා. සුදු ලූණු, ලූණු, කරපිංචා. ඉතින් ඔයාලට මෙතෙන්දී ඉඟුරු, ඒ වගේම රම්පේ වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. දැන් මම මේක හදන්නේ
ඇත්තටම කියනවා නම් ඉක්මනින් කන්න. මොකද මේ වෙලාවේ බඩගිනි. ඉතින් ඒක නිසා මට ඒ දේවල් හොයාගන්න උනේ නැහැ. මොකද මේක කලින් ප්ලෑන් කරලා නෙමෙයි හැදුවේ. ඉතින් ක්ෂණිකව ගත්ත තීරණයක්. තිබ්බ දේවල් දාලා පට් ගාලා හදාගත්තා. හරි. දැන් මම කලින්ම අරන් තිබ්බ චිකන් එක මේකට එකතු කරගන්නවා. දැන් මම චිකන් එක තිබ්බ භාජනයේම සෝදලා වතුර ටිකක් මේකට එකතු කරගන්නවා මේක තැම්බෙන්න. අපි මේක තැම්බෙන්න අවශ්‍ය කරන වතුර එකතු කරලා විනාඩි 5ක් විතර වහලා උයා ගන්න ඕනේ. හරි දැන් මේ විනාඩි 5කට විතර පස්සේ චිකන් එක හොඳට උතුරනවා. දැන් මම ආයෙත් මේක වහලා අපිට අවශ්‍ය හාල් එක ලෑස්ති කරගන්නවා. ඉතින් මම මෙතෙන්දී හාල් ග්‍රෑම් 300ක් වගේ තමයි අරන් තියෙන්නේ. දැන් අපි හාල් එකත් මේකට එකතු කරගන්නවා. ඔයාලා මේක හදනවා නම් මෙතනදී සැලකිලිමත් වෙන්න ඕන. මේකට වතුර වැඩි කරගන්න එපා. මොකද හාල් එක බෙරි වුණොත් එහෙම නියම විදිහට මේක එන්නේ නැහැ. ඇත්තටම එතකොට රස වෙනස් වෙනවා. ඒක නිසා හාල් එක අමු වෙන්නෙත් නැතුව, බෙරි වෙන්නෙත් නැතුව ගානට උයා ගන්න ඕන. මේ වෙලාවේ ලුණු බලලා ලුණු මදි නම් ලුණු චුට්ටකුත් දාගන්න. දැන් මම මේක ලිපේනේ මේ තියාගෙන තියෙන්නේ. ඒක නිසා දැන් යන්නේ රයිස් කුකර් එකට මාරු කරගන්න. ඉතින් මේක රයිස් කුකර් එකේ තියාගත්තාම හරිම ලේසියි. මම ඉතින් ඉක්මනින්ම කරගන්න ඕන නිසා තමයි ලිපේ තියාගෙන හදාගත්තේ මුලින්ම. දැන් අපි රයිස් කුකර් එකේ තිබ්බා. ඔන්න ඉතින් මගේ බිරියානි එක ඉදලා ඉවරයි. මේ තියෙන්නේ බිරියානි එක. ඇත්තටම මේ වෙලාවේදී මේක හරිම සුවඳයි. දැන් මම අර කලින් බෙදගත්ත ලූණු ටික සහ කජු ටිකිනුත් ටිකක් එකතු කරගන්නවා. ඉතින් ඒක හොඳට මික්ස් කරගෙන දැන් ඉතින් බෝල් එකකට දාන්න තමයි යන්නේ. ඉතින් බලාගෙන ඉන්නකෝ. හරි. ඔන්න දැන් මම ඉතුරු කරගත්ත ලූණු සහ කජු ටිකත් මේක උඩට දාගන්නවා. ඉතින් මං ඔයාලට කිව්වනේ රස විතරක් තිබිලා මදි කියලා. අපිට මේක දැක්කහම ආස හිතෙන්න ඕන. කටට කෙලවුණන මට්ටමට තියෙන්න ඕන. ඉතින් දැන් මේ වගේ ලස්සන කරගත්තාම ඕන කෙනෙකුට කන්න හිතෙනවා. ඔන්න ඉතින් දැන් නම් මට හොඳටම බඩගිනි වෙලා තියෙන්නේ. දැන් මේක මේ විදිහට සරසගෙන කන්න තමයි තියෙන්නේ. මම මේ විදිහට සරසගත්ත බිරියානි එක. ඉතින් දැන් මං කිව්වනේ මට බඩගිනි කියලා. ඔන්න ඉතින් මම දැන් කන්න තමයි යන්නේ.
ඇත්තටම මේක නම් ඔයාලත් try කරලා බලන්නම ඕන රෙසිපි එකක්. ඒක ඒ තරමටම රසයි. එහෙනම් ළමයි මම වීඩියෝ එක end කරනවා. ආයෙ අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.